ලංකාවේ තියෙන එකම වෙඩි පිටියලු දැනට ඉතුරු වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් වෙන වෙන් කරන්න තැනක් නැහැ කියලා කියන්නේ අයින් කරගෙන ගිහිල්ලා. ඉතින් මට දිගටම මේ ගැටලුව එනවා මේ සම්බන්ධීකරණ කමිටුවට යොමු කරන්න කියලා දැඩි ඉල්ලීමක් කරා මිනිස්සු. මොකද අපි එතනින් ඕක නතර කරගෙන හැමදාම ආරක්ෂක ක්‍රියාමාර්ගයක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ අර ඉල්ලීම තියෙනවා දිගටම. ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් අපිට මොකද කතා කරන්න දෙයක්වත් නැහැ ඒ සම්බන්ධයෙන්. නමුත් අර මිනිස්සු සම්බන්ධයෙන් අපි මොකක් හරි ප්‍රතිපත්තියක් විදිහට තීරණයක් ගන්න ඕන කියන එක සහ අර පුහුණු කිරීම කරන වෙලාවස පොඩ්ඩක් මේ මාසෙකට දවස් ගානකට අඩු කරලා මොකද කුෂ්කර්මාන්තයේ දැඩිව සිද්ධ කරන කොට්ටාසයක් කල්පිටිය ටුවරිසම් කරනවා. ඒකට මුහුදට වෙඩි දානවා. සමහර බෝම්බ කෑලිස් වෙනවා මුහුදට. ඒතකොට ටුවරිසම් කරන අයට දැන් 4 දිනක් මැරිලා තියෙනවා සරණට කලින්. ඒ ප්‍රශ්නෙත් එක්ක මොකක්ද සීමා කිරීමක් ආරක්ෂක අමාත්‍යාංශය හරහා කරගන්න පුළුවන්ද කියන එක තමයි ඉල්ලීම කරන්නේ මම සභාපතිතුමා මෙතන ඇත්තම අපි ජාතිකයේ සංචාරක එක පැත්තකින් අනිත් පැත්තෙන් ජීව කටයුතු කරනවා. අනිත් පැත්තේ කුසීකරම කටයුතු කරනවා. මෙතන විශාල ආර්ථික ප්‍රදේශයේ දෙන්නාට රත්තර කමන්නේ මේක අදට ආතර පස්තරි මේ බෝම ගහලා මෙල්ලා තියෙනවා. අනිත් එක මෙතන බෝම ගහපු ගම සමහර බෝම පුරන. ඒක අකුරුන ගියලා සමහර දේවල් ළමයි දෙතෙලා තියෙනවා. ඒක ඇත්තටම අපි විවිධ අවුරුදු ගානක් අදති ප්‍රශ්න නෙවෙයි අවුරුදු ගානක් විතර ප්‍රශ්න නෙවෙයි. ඇත්තටම අපේ සංචාරක පැත්තට, දීවන පැත්තට, මුස්ලිම් පැත්තට ජනතාවට ලොකු හානියක් වෙනවා මේක. මේක තවත් ටෙක්නිකල් පවර ගත්තා නම් ඒ මිනිසුන්ට ඒ කප්පිලට ටාගට් එක හම්බ වෙනවා. වකීලතුමා ඔය මේ සායදාරක් වැරලා කියලා කියන කතාව අපිට අහලා නැහැ. හතරකින් මම මේකත් ගන්නවා හතරකින් ගන්න තියෙනවා. මොකක් ගහලා තියෙනවා. අනිත් එක මොකක් ගහක් මොකක් උපකරණతో කියලා ඒක අවරණ කියලා බෙදලා තියෙනවා. විදාස් පයිසර් ගැසට් කරලා තියෙනවා 1984 පස්සේ ඕක බරාගි සහ එකකට දුවන් යානවලින් බෝම්බ දෙන්නත් අපිට ගැසට් කරලා තියෙනවා 1999. එතකොට සර් ඕකේ රේන්ජ් එක 1109 ඔපසාරියේ සර් අවසර නැතිවීම තාරක බෝඩ් ස්පේස් එකේ නමද ෆයරින් කරන අවස්ථාවකදී රෙගුලර් මිස්ටේක් කරලා තියෙන කාර්බන් යොමුවට එන්න බෑ. එතකොට රාජ්‍යයන් හැමදාටම අපි ඉන්ෆෝම් කරනවා කලින් සර් මෙන්න මේ පිටරකවාන් තුල ෆයරින් කරන නැත්නම් බෝම්බ වෙනවා බෝම්බ බ්ලාස්ට් කරනවා කියන EMS කලින් ඉන්ෆෝම් කරනවා හැම රාජ්‍යයන්ම. එතකොට ඒගොල්ලන් දැනුවත් කළා තමයි කරන්නේ. අනිත් එක සර් ගෝලින් බෝම්බ එළියෙදී අපි විචාර කරන අපේ ගම්මාතුද දැනුවත් කරලා ඒක කරලා ක්‍රමවේද විදිහට ඉස්සත් තමයි කරන්නේ. ඒක අනිත් එක සර් රේන්ජර් අකුරුලා කියන යතුලේ නැහැ කියන්නේ ඔයගොල්ලෝ ගන්න බෝම්බ මුසිගම වතුර ගන්න මිනිස්සුන්ට වතුරේ වතුර මෙట్లా තියෙනවා. ඔගේ වාතාවරණ බලන්න අපි බොරු කියන්නේ නැහැ. මුසිගම මේ කොයිකන් වල මිනිස්සුන් අතර මෙట్లా තියෙනවා. දීවර ගම්මන් වලට වෙట్లా දීවර ළමයි කී දෙනෙක් කරන බෝම්බ පොල්ලා තුවාල වෙලා තියෙනවා කියලා වාර්තා බලන්න අපි ඒක සංචාරය සම්පූර්ණයෙන්ම අඩා ගන්නවා. සංචාරක කරන ප්‍රදේශ සම්පූර්ණ මොහොත තියෙන සංචාර සම්පූර්ණ හොයන මේක අපේ ජාතික ආරක්ෂාවට ගල්පනවා නම් නෑ මේකයි මන්දිරුවා මේමයි දැන් මෙතන ඉදායවල සිටිච්ච නේද බොම්බ තුමුන් කටුන් කරන වික්ටිනියක් නේ අපි ඒක දන්නවනේ බොම්බේ ලංකාවේ මේ ඉතුරුලා තියෙන එකයි කියලා ලේනා දුනියා අපි මේ හරි කරා එතකොට ගරු මන්දිරුවා කරන ප්‍රකාශයන් තුළ ළමයි මේ තුවාල වෙලා බෝම්බ කැරිවිලා කියලා එක පැත්තකින් කියනවා නේද? එතකොට මේ තියෙන ක්‍රියාවලියක් මෙතුමාලා නිකම් බෝම්බ බිමට දාන්නෙත් නෑ. ඒ දැනුවත් කරලා ආධාර ප්‍රාතිනිකම් දැනුවත් කරලා අපි වක්කීකමෙන් වැඩ කරලා තියෙන්නේ. එතකොට මේ මෙතන බෝම්බ දානවා. සමහර බෝම්බ පුපුරන්නේ. පුපුරච්ච ගාම මේ මෙතන මොඩල් ප්‍රදේශ බලන කට්ටියලා අවුලනවා. අවුලනකොට ලංකාවටම තියෙන එකම වෙඩි පිටිය මෙතන. ඊළඟට
අපේ ආරක්ෂක අංශවලින් කියන විදිහට මේ පිළිබඳව යම් සිදුවීමක් වෙනවා නම් දැනුවත් කිරීම කරලා තමයි තියෙන්නේ. අනිත් එක මේක තහනම් කලාපයක් හැටියට නම් කරලා තියෙනවා. ඒකට දැන් අපිට ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල විදිහට සලකා බලන්න වෙනවා. යුද්ධයක් තිබුණත් නැතත් ජාතික ආරක්ෂාව තමයි. ඒ නිසා මෙතන මේ තියෙන භූමිය අපට 1984 වෙන් කරලා තියෙනවා කිව්වේ මිනිස්සු පදිංචි වෙලා තියෙන ඊට කලින්ද? සර් දැන් ඔය ඉස්සෙල්ලා වෙන් කරපු 1140 මිනිස්සු නැහැ සර්. නමුත් දැන් අලුතෙන් ඇත්තටම ආරක්ෂක අමාත්‍යාංශයේ බබල් සෝන් එක වෙන් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ ඔය හේතුව නිසාමයි සර්. දැන් මගෙන් ඔබේ ලින්ක් කරලා මේ බබල් සෝන් එකේ කොවිතෙන් කරන් අපිට දෙන්න කියලා. නමුත් අපි බබල් සෝන් එකේ නම් කොවිතෙන් කරන්න බෑනේ. බබල් සෝන් අන්තිමට අපි ගොවිතැන් කරන්න අනුමැතිය දීලා මොනවා හරි සිද්ධියක් වුණාට පස්සේ මන්ත්‍රීතුමා කියන විදිහට අපි නිර්දේශය යවුවාම ගොවිතැන් කරන්න දෙන්න විහැකියාවක් නැහැ. බබල් සෝන් එකක් වෙන් කරන්නේ මේ නිසානේ සර්. ඒකවල දැනට සර් මම දැක්ක මට නිරීක්ෂණය වල කාර්ය ටික තමයි මේක මේ ඇතුළට ප්‍රවේශ වීමට තියෙන මාර්ගය. ඒ කියන්නේ මොහොත පැත්තෙන් ඇතුළට එන්න ප්‍රවේශ වීමට හැකියාවක් තියෙනවා සර්. ඒකවල දැන් ඔය ඉස්සෙල්ලා බෝම්බ වැටුණා කියන කට්ටියට වෙලා තියෙන මොහොත දැස මොහොත මේ බීච් එක දිගේ ඇවිදගෙන යන්න පුළුවන් මිනිස්සුන්ට. දැන් පිටින් එන මිනිස්සු සහ වෙන කවුරු හරි සංචාරකයෝ හරි ආවොත් අර මොහොත වෙන දිගේ ඇවිදගෙන යනකොට ඒගොල්ලෝ දන්නේ අපි මේ යන්නේ වෙඩි පිටේ. අයිතිය පාසලෙකට මෙතන ඒක දැනෙන්නේ කරලා තියෙනවා නේද? බීච් එක ඇවිදින්න බෑ. බීච් එක පැත්තෙම සයිඩ් එකේම ඩිස්ප්ලේ කරන බෝඩ් ඒක 10ක් කියලා. හරි ඒ වුණාට සර් දැන් මොහොත පැත්තෙන් ඇතුළට එන්න පුළුවන් නේ. මොහොත මායිමට එන්න පුළුවන්. මොකද මේකට ඒගොල්ලෝ තමයි දකින්නේ සර්. මම හැමදාම බෝඩ් ඩිස්ප්ලේ කරලා මම බෑ. දැකලා තියෙනවා මම මුහුදට ගිය අවස්ථාවල් දැකලා තියෙනවා මේ සීමාවට මෙයාල බෝට් ෆිෂින් නාවික හමුදාය මම හිතන්නේ කාඩ් එකක් දෙනවා ඒ සීමාවට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ මේ ඒ පරින් ටයිම් වලදී ඒ සීමාවට මේ ගීවර බෝට් වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. සර් මම ඉල්ලීම කරන්නේ දැන් මම ඔය ඉදකට ගිහින් තියෙනවා. මම ඉල්ලීම කරන්නේ පුළුවන් නම් ආරක්ෂක අමාත්‍යාංශයේ මේක ඉක්මනට පවරා ගැනීම කරනවා නම් සර් අවශ්‍ය නම් ඉක්මනට පවරා ගැනීම කරගෙන ඊට පස්සේ අපි සර් දැන් ඔය ඉදමේ ඇතුලේ දැනට 170ක් ගොවිතැන් කරනවා. ගොවිතැන් කරනවා කියන්නේ වගා කරන එක විතරද පදිංචියක් තියනවද? පදිංචි පදිංචියක් තියෙනවා. ඒකවල අනවසර. අපි දැන් නෑ එහෙමයි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ ඉල්ලීම කරලා තියෙන්නේ අවශ්‍යතාව හඳුනාගෙන. ඒක ප්‍රමාදයක් තියෙනවා නම් අපි ඒක දැනුම් දෙන්නම් කඩිනම් කරන්න කියන එක. කවුරු හරි දැනට ගොවිතැන් කරනවා නම් අනවසර ගොවියෝ ඉවත් කරන්න ඕනේ. නමුත් කවුරු හරි කිසියම් බලපත්‍රයක් හරි අපි දුන්නු දීමනා පත්‍රයක් මොනවා හරි නීති අනුකූල අවසරයක් මත ඒගොල්ලෝ ගොවිතැන් කරනවා නම් අපි ඒගොල්ලන්ට විකල්ප ඉදන් ලබා දෙන්න ඕනේ. නිසා මේක ජාතික ආරක්ෂාවට තීරණාත්මකයි. ඒ නිසාම බෆර් සෝන් එක අවශ්‍යයි. අර කීප විදිහට අපි තව දැනුවත් කිරීම තව දියුණු කරන ක්‍රමයක් හදාගෙන යමු. ඔව් සර් නිශ්චිතව ඉවත් කරගෙන මේ ටික කරලා සර් එතනින් එහාට ඇතුළට එන්න මොකද ඔක ඇතුළේ පාරවල් තියෙනවා සර් යන්න පුළුවන් විදිහට. එතකොට වාහන පාරවල් තියෙන්න පුළුවන් නේ. පාරවල් තිබුණාට ඇතුල් වීම තහනම්. ඒ නිසා පාරස බ්ලොක් වෙලා නෑ මේ මේකයි මම කියන්නේ මිනිස්සුන්ට නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ මිනිස්සුන්ට යන්න අවස්ථාවක් අනිත් තියෙනවා. එක ඔය ප්‍රදේශයේ ඉන්න ජනතාව දැන් මේ ලොකු කාලයක් පදිංචි වෙලා අපට ඉන්නවා නම් මේ සිද්ධිය නොදැන ඉන්න විදියක් නැහැනේ. ප්‍රශ්නේ තියෙන්නේ අර දුරින් එන සංචාරකයෙක් හදිසියෙවත් අර නෝටිස් එකක් කියවන්නේ නැතුව ආවොත් කියන කාරණේ තමයි. නිසා ප්‍රදේශවාසීන් දැනුවත් කරන වැඩ ටිකත් අපි කරමු. සංචාරකයන් දැනුවත් කරන වැඩෙත් අපි විධිමත්ව කරමු. මේ අලුත් අක්කර 300 ගාන කඩිනමින් පවරා ගන්න අවශ්‍ය නම් ඒ ටික පවරා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක අපි දැනුම් දෙන්නම් ආරක්ෂක අමාත්‍යාංශය. දැන් ඒක මම තුමා මෙහෙමනේ අපි සමහර කඳවුරු වලට තියෙන භූමිය නිදහස් කරමිනුත් යනවා. දැන් උතුරේ ගත්තොත් එහෙම බොහෝ ඉතින් අපි නිදහස් කරලා තියෙනවා ජනතාවට කඳවුරු වල සීමාව අපි අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි රජයේ හැටියට අපිට වැඩිපුර ඉඩකඩ අවශ්‍ය නම් අපිට ඒ වැඩිපුර ඉඩකඩ ගන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන වෙන්නේ මේක ජනතාවට ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කොයිතැන් කරන්න ඉඩක් නැත්නම් අපි විකල්ප ඉඩම් ලබා දීම සඳහා කටයුතු කරමු. අපතුමා මම හිතන්නේ ආදේශීය කම්පැනියක් දිගටම කියන්නේ ගැටලුවක් පිළිබඳව සහ අපිට මේක විශේෂ තැනක් තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම නමුත් එතන ඔය වතුපත ආයතනික ප්‍රශ්නය පිළිබඳව මේ
කිසියම් විසිට එකක් කරලා ඒක ඕනයි. ඒක කියලා වෙනස් තමයි තේරෙන්නේ. මම අපි ආරක්ෂක අමාත්‍යාංශයේ ගාවට ටික දැනුම් දෙන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට අපි දැනුම් දෙන්න ඉවරතාවයකට දුන්නේ. සබතුමා ආරක්ෂක විජයතුමාට මම කතා කරා. පොඩ කතා කරා ඒක ඊමේල් දාලා ඉස්සර බඳන් කියලා කිව්වම ඔබ දෙකම කතා කරා පාලන කතා කරන්න එක. ඒ කියන්නේ මේ බෆර් සෝන් එක හඳුනා ගැනීමේදී ඒගොල්ලෝ Google Map එකක් බලලා කොළඹ ඉඳලා හඳුනාගත්තා නෙමෙයිනේ. මම හිතනවා ඇවිල්ලා ඒගොල්ලෝ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේක හඳුනා ගැනීමක් කරන්න ඇති කියන එක. ඒ නිසා ඒක මම දැන් මේ පොඩ්ඩක් මේක කරනවාට තමයි යන්නේ අපි අවශ්‍යම බල අවශ්‍යම පොඩ්ඩක් කියලා බලමු තේරෙනවා. මේක නිකාන්ති මානසික තරුණ ගොඩාක් ප්‍රශ්න වෙලා තියෙනවා. අනේ විතරක් නෙමෙයි. මේක අද මේ අවුරුද්දේ මේක අවුරුද්දේ විවිධ ප්‍රශ්න නෙමෙයි. මේක අවුරුදු ගානක් ඉස්සර විවිධ ප්‍රශ්න. මේක දැන් ඉස්සර කතා කරලා විසඳුම් නැතුව තමයි අද තියෙන්නේ. එතන අපිට අපේ කාල්පිටියේ ඒ ප්‍රශ්න තියෙනවා. මෙතන මේ මතු පිටින් පේන අහිංසක ප්‍රශ්නයට වඩා වෙන ප්‍රශ්නක් මෙතන තියෙනවා. අපිත් මේ කතා කරේ නැති වුණා. හරි. මොකද්ද? ඔය කල්පිටිය අත්දැකීපේ ගත්තොත් ඊයේ අපි නියෝජ්‍ය පොලිස්පතිතුමාත් කතා කළා. විවිධ මේ ජාවාරම් සිද්ධ වෙන ප්‍රදේශයක්. හරි. ඇත්තටම මේකේ වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ මේ ජාවාරම්කාරයන්ට තමයි කියලා තමයි අපිට තොරතුරු දෙන්නේ. නිසා අපි අහිංසක ගොවියන්ට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි निराකරණය කරමු. ඊළඟට ජාවාරම්කාරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි ජාතික ආරක්ෂාව කිසිසේත්ම මේ ලඝු කරන්න උවමනාවකුත් නැහැ කියලා මට හිතෙන්නේ. අපි අදගත්ත මේ අදහස මේ යෝජනාව සාකච්ඡාව ආරක්ෂක අමාත්‍ය ලේකම්තුමාට දැනුම් දීලා මේ වැඩේ අවශ්‍ය නම් පවරා ගැනීම විධිමත් කරන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් නිදහස් කරන්න කටයුතු කරන්න කියන එක අපි කියනවා. රාජිකම්තුමී ඉල්ලීමක් කරන්නේ ආර්ථික සම්බන්ධ පවර ගන්න කියලා පවරා ගැනීම හෝ දැන් සර් මේ කවරා ගැනීමට තීරණය අරන් ඉවරයි. අම්කත් යෝජනාව දීලත් ඉවරයි. මොකද ඇත්තටම වෙඩි පිටිය ඇතර තියෙනවා නම් බෆර් සෝන් එකක් තියෙන්න ඕනේ මේ. නැත්තම් වෙඩි පිටිය අයින් කරන්න. මොකද වෙඩි පිටිය දැන් ඔය කියන කාරණා වෙඩි පිටිය අයින් කරන එක කිසිසේත්ම කරන්න බෑ. ඔබගේ කියන විදිහට වෙඩි පිටිය තියනවා නම් බෆර් සෝන් එක ඕන කියලා බෆර් සෝන් එකක් ඕනේ තමයි. ඒ නිසා ඒක ගැන අපිට ජාතික ආරක්ෂාව සම්බන්ධව විවාද දෙකක් තියෙන විදියක් නෑ. එකයි තියෙන්නේ. ඒ තීරණේ එමම ඉන්නවා. ජනතාවට ගැටලුවක් තියෙනවා නම් අපි ඒකට විසඳුම් හොයමු. ඒක 70ක් විතර පවුල් ඉන්නවා කියලා නේද කිව්වේ බෆර් සෝන් එක ඇතුලේ තින්නේ. ඒ බෆර් සෝන් එක ඉල්ලීම කරලා තියෙන්නේ සර් 2005 මුලින්ම ඉල්ලීම කරලා තියෙන්නේ. 2011 තමයි අනුරේඛනයක් හදලා තියෙන්නේ 383කට. එතකොට 383 ඔය අනුරේඛනය හදන මුල්ම අවස්ථාවේදී පවුල් 7යි ඔය බෆර් සෝන් එක ඇතුලේ ඉඳලා තියෙන්නේ. අපි හඳුනාගෙන තියෙනවා මේ ප්‍රාදේශීය කාර්යාලයේ. ඊට පස්සේ කාලීනව දැන් අවුරුදු 2කට කලින් තමයි මම මේ අත්පත් යෝජනාව මට තමයි යවන්න උනේ සර්. මේ අත්පත් යෝජනාව උඩ සාකච්ඡා වෙලා ඇවිල්ලා ගැටළු සාකච්ඡාව තිබිලා අන්තිමට තීරණය අරගත්තා දිස්ත්‍රික්ක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේක බෆර් සෝන් එකට වෙන් කළ යුතු කියන මේ කියන ප්‍රායෝගික ගැටළු තවදුරටත් ඉස්සරහට යනවා. මිනිසුන්ට මේ මිනිස්සු මේ ගැටලුවට ආවොත් මේ නිසා බෆර් සෝන් එකට වෙන් කළ යුතුයි කියලා තීරණය අරන් අත්පත් යෝජනාව අපි හදලා ඒ ටික මේ කරමින් ඉන්නවා. දැනට සර් මම කියන්නේ පුළුවන් නම් ඒක ඉක්මන් කරලා මේක වෙන් කරලා මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි සෝන් එකක් විදිහට අධ්‍යාරක්ෂිත වේක වෙන් කරගන්න අපිට පුළුවන් නම් මේ මිනිස්සු අර කියපු ගැටලු ගොඩක් තියෙනවා සර්. උතට අභ්‍යන්තරයේ පේන ගැටලු තියෙනවා. ඊට පස්සේ අර මේක පැහැදිලි දැන් ඔය 70 ඉන්නේ බෆර් සෝන් එක ඇතුලේ. දැනට ඉන්නවා. ඒකෝට 1984 ඉඳලා 2005 බෆර් සෝන් එක මොනවද කියලා ඉස්සර. ඒතකොට ඒ කොයිතරම් 2005 ගැසට් කරලා නෙමෙයි බෆර් සෝන් එක ඕනේ කියලා යෝජනාව ඇවිල්ලා තියෙනවා. කොච්චර කාලෙ ඉන්නවද මිනිස්සු? ඒක තමයි මම කියන්නේ 2011 අනුරේඛනය හදනකොට මිනිස්සු 7 දෙනයි වගා කරමින් ඉඳලා. ඊට පස්සේ මේ වෙනකොට ඉන්නවා 70ක් විතර. මේවල වැඩිම 170. ඇයි ඕක තියෙන්නේ අනවසර වගා කිරීමනේ. ඉතින් ඒක ප්‍රාදේශීය ලේකම්වරු අනවසර වගා කිරීම කියන්නේ ඉතින් අපේ දෙසති වාර්තා ගන්න ඕනේ. දෙසති වාර්තාව ගත්තයින් පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඒ හින්දා දෙසති වාර්තා ගත්ත නඩු දෙන්න. සර් අපි එන කෙනාට නඩු දාලා මම ඉස්සෙල්ලා 70ක් අයින් කරා සර්. ඊළඟට දැන් ආයෙ පිටසක් ඉන්නවා. මම කියන්නේ සර් අරක පොඩ්ඩක් නෑ එහෙමයි. ඒක ආරක්ෂක අමාත්‍යාංශය කරයි. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය මේක ගැසට් කරගෙන ඒගොල්ලෝ
ගන්න ඕනි කියන ඩිසිෂන් එකේ ඉන්නවනේ. එතකන් රජයේ නිලධාරීන් විදියට අපි ඉඩම් සම්බන්ධයෙන් අපි ඒ ඉඩම් ආරක්ෂා කරන්න ග්‍රාමජාලන්ට කියන්නේ අනිවාර්යයෙන්ම වාර්තා කරන්න දෙස්ති වාර්තා නඩු පවරන්න. ඒකයි කරන්නේ. ඒක හරියට කරන අතරතුර එක එකනා පදිංචියට එනවා. ඒක හැත්තෑවක් අයින් කරනකොට ආයෙ එනවා. ඒක වළක්වන්න. ආරක්ෂක මාර්ගය මොකද කියන්නේ? ළඟදී ඕගොල්ලන්ට ඕන දෙපා. ප්‍රාථමික තුනේ කියන්නේ බබල් සෝල් එක අක්ෂර 383ක් තියෙනවා. ඒකට අපිට අපා කරන් තමයි අපි දැන් ආරක්ෂා අමාත්‍යාංශය අතර ඉතාම අමාත්‍යාංශ විමක් ක්‍රියා තියෙනවා. එතන දැන් ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එක තමයි දැන් යන්නේ. ඒක මොකද තව ඉවර වෙන්නේ. තව ආරක්ෂා අමාත්‍යාංශයෙන් තමයි ඩිසයිඩ් කරන්නේ. ඒ ආරක්ෂක මාර්ගය නෑ කොහොමද මේ පාරේ වුණා ඔව් ඒක කියන්නේ මෙතන ඉන්න කට්ටිය ප්‍රොමෝට් කරනවා නැහැ. ආරක්ෂක මාර්ගය මම කියන්න ඕන ලියන්න. නෑ අපේ දැන් දිස්ත්‍රික් ලේකම්තුමාට ලියනවනේ. ඒකට අපි මෙතනදී ඉන්න එකඟතාවට එමු. මෙතන අපි විදිපිටිය අඛණ්ඩව පවත්වාගෙන යන්න දැන් ලංකාවේ තියෙන එකම විදිපිටිය ජාතික ආරක්ෂාව වශයෙන් වැදගත්. ඒ වගේම ඉල්ලීමක් තියෙනවා බෆර් සෝන් එකක් ඇතුළත අක්කර 384ක්. ඒකත් අවශ්‍යයි. ඒක පවරාගෙන ඉඳලා ඉඳලමු අනවසර පදිංචි කරුවන් ඉන්නවා නම් අපි අනවසර පදිංචි කරුවන් ඉවත් කිරීමට කටයුතු කරනවා. අර ලේකම්තුමිය කියපු විදිහට ප්‍රවේශ මාර්ගයේම තියෙනවා නම් අපි ඒ ටික අවශ්‍ය කරමු. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද ජාතික ආරක්ෂාව කියන කාරණේදී මම හිතන්නේ අපිට වෙන විවාද දෙකක් නැහැ. එකයි තියෙන්නේ. මේක අනුවත් කටයුතු කරනවා. අපිට විශේෂ සම්බන්ධීකරණ කමිටුවට හෝ කාටවත් අයිතියක් නැහැ. ඒ සම්බන්ධව අභියෝග කරන්න හෝ ප්‍රශ්න කරන්න ඒක අත්‍යවශ්‍යයි. ජනතාවට වෙන පීඩාවක් තියෙනවා නම් ඒ පීඩාවට විසඳුමක් ලැබෙන්න අපිට විකල්ප ඉඩම් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම කවුද අපේ අමාත්‍යවරි දැන් ওই කල්පිටියේ ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් මේ පවරගෙන කියලා කියන්නේ මේ දැන් රිසාඩ් බතුලිලා අක 100ක් විතර අරගත්තා. ඒ වගේම අලිසප්පීගේ අක 217ක් ඔයාලා අරගෙන තියෙන අනවසරකින් අරලගත්තු වගේ. ඉතින් මේ කටයුතු ඒ විදිහට ක්‍රියාත්මක කරන්න නෙවෙයි මේ අනිවාර්ය ආරක්ෂක අන්තිමට අවශ්‍ය නිසා ඒ ක්‍රියාමාර්ග ගන්න පසුබට වෙන්න එපා. කියන්නේ ඒකට ජනතාව ප්‍රාර්ථනා කරලා ඇතුමාක් වගේ ආකාරපත්තුන වගේ අවශ්‍ය ඉඩම් වලට නැති එක දාලා වන්දි දෙන්න වන්දි දීලා ඒක විකාශ කරගන්න කටයුතු කරනවා. එහෙම ගන්න ක්‍රියාමාර්ග. අපිට එහෙම තොරතුරක් වාර්තා වීම පිළිබඳව නැත්නම් සාමාන්‍යයෙන් අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් විතරෙන් ගොඩක් වෙලාවට අපි නිලධාරීන් ගන්න. අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය මේ එහෙම නෙමෙයි. මේ අර තෝරුමෝරුන්ගේවත් අරගෙන තියෙන අය ගැන සතුටුයි. ඒ නිසා අපි එහෙම ඒකට ස්තුතිය පළ කරන ගමන්ම අපි කියනාව කාරණේ වෙන පැත්තකට ගියේ අනවසර ඉවත් කිරීම සම්බන්ධව මම දිගින් දිගටම කටයුතු කරනවා. මෙතනදී අර මිනිස්සු ඉල්ලුවේ එක දිගටම දවස් 30ක් වෙඩිපිටියේ පෝන වීම කරන නිසා ඒක ලේකම්තුමිය අපි වෙඩිපිටියට දුන්නා නම් ඒගොල්ලෝ පැය 24ම වැඩ කරනවාද කියන එක අදාළ නැහැ. වෙඩිපිටියට දුන්නේ වෙඩිපිටියට. ඒක වෙනස් කරන්න ජනතාවට පුළුවන් කරමුත් නෑ අපටත් බෑ. අපි ඉවත් වෙන එකයි කරන්න තියෙන්නේ. මොකද අපි ආරක්ෂක අමාත්‍යාංශයට පවර්ලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ යම් අවශ්‍යතාවක් සඳහා එතන සීමා කිරීම කරන්න කියලා අපිට කියන්න බෑ. අපි සීමා වෙන්න තමයි අපිට වෙන්නේ. ඒ නිසා අපි ප්‍රවේශය වළක්වන්න ඕනේ. සමීපව ඉන්න අයට යම් ගැටලුවක් තියෙනවා නම් අපි එතනින් ඒගොල්ලෝ ජනතාව ඉවත් කරන්න ඕනේ. සීමා කරන්න කියන එකට අපිට කොන්දේසි දාන්න බෑ. මොකද මේ පුහුණු වීම නිරන්තරයෙන් කරන්න ඕනේ. ඒ අවශ්‍යතාව ඒක ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. නිසා අපිට ඒක අපි මේක දෙන්නම් මේ මාසෙට දවස් 15ක් විතර ඒගොල්ලෝ කරගන්න අනිත් දවස් 15 අපිට දෙන්නේ එහෙම බෑ. දුන්නා නම් මේ 24/7 ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට විකල්ප වැඩසටහනක් හදමු.